රයිට්. අපි ඊළඟ වීඩියෝ එක විදිහට මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ TripAdvisor account එකට දැන් මම මේ දාලා තියෙන්නේ ෆොටෝ එකක් නෙමෙයි. මේක මම අප්‍රූව් කරගන්න ඕන නිසා තමයි දාගත්තේ. එතකොට මේ ෆොටෝ එක මම කොහොමද චේන්ජ් කරන්නේ කියන එක තමයි දැන් කතා කරන්නේ. මම යනවා මෙතනින් account කියන එකට යනවා. ඔයාගේ මොබයිල් එකෙත් ඔයා දැන් දන්නවා account එකට යන විදිය. කලින් වීඩියෝස් ටික ෆලෝ කරන්න මේක විතරක් බලන කෙනෙක් නම් ඊට පස්සේ TripAdvisor listing කියලා දෙනවා. ඒතර මේ තියෙන profile photo කියලා. මේක තමයි profile picture එක. ඒතර මේකට අපි අපේ logo එකේ photo එකක් දාගන්න පුළුවන්. right මේ විදිහට TripAdvisor listing කියන එකට ඇවිල්ලා profile picture එක තියෙනවා edit change photo. මම මේකට photo එකක් හදාගෙන තියෙනවා. මේවට ගොඩක්ම සරල එකක්. නිකම්ම logo එක වගේ දැම්මත් කමක් නැහැ. දැක්ක ගමන් ඇහැ යන විදිහට නැත්නම් ඔයාලගේ social media profile pictures වගේ තියෙනවා නම් ඒ ඔක්කොම එකක් වෙන විදිහට දාන්න. හරි මේ විදිහට තමයි ඔයාගේ TripAdvisor account එකේ profile එකේ arrangements කරගන්නේ. දැන් මේ තියෙන මේ වගේ list වෙලා තියෙන්නේ. අපිට එහෙම නැත්නම් මේකට guestලත් එක්ක ඉන්න photo එකක් වගේ දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්න ඕනේ ඔයාව කෙනෙක් ක්ෂණිකව අඳුර ගන්න පුළුවන් ඔයාගේ icon එකක් තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය හැමදේම මේ account කියන එකෙන් change කරගන්න පුළුවන් ගිහිල්ලා මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. හිතන්නකෝ මෙන්න මේ වගේ දෙයකදී ඔයාට edit කරන්න ගියාම ඔයාට මේවා change කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකට අපි අර contact එකත් එක්ක chat කරානේ. ඒ chat කරලා ඔයාට මේවා ඕන එකක් change කරගන්න පුළුවන්. පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. නමුත් එයාලා ඒකට හොඳම solution එකක් දෙනවා ඔයා chat කළාට පස්සේ. ඒ විදිහට තමයි අපි account එක manage කරගන්නේ. right ඔය ටික තමයි.